you, I've got a smile on my face. Save your tears, it'll be okay. All I know is you're Hi guys! කොහොමද ඔයාලට? ඉතින් ගොඩ කාලයකට පස්සේ මම අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එකත් මගේ daily life එකේ කොහොමද මම මොනවද කරන්නේ, මම කොහොමද ඉස්කෝලේ යන්නේ, ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් කොහොම හරි මම අද නැගිටින්න පරක්කු වුණා. තව දෙයක් තියෙනවා. මම දැන් යන්නේ සයිකල් එකේ උදේ ඉස්කෝලේටත් අක්කත් එක්ක යනවා ඉඳලා හිටලා. ගොඩක් වෙලාවට මම සයිකල් එකේ තමයි යන්නේ. ඉතින් කොහොම හරි මම පරක්කු වෙලා නැගිටින නිසා අක්කා අද මට කලින් ගියා. ඉතින් කොහොම හරි මම ඉක්මනට කිරි එකක් පීලා යන්න පටන් ගත්තා. ඉතින් ඊයේ රෑ නම් චුට්ටක් වැහැලා වගේ මොකද මගේ බයිසිකලේ චූට්ටක් විතර තෙමිලා තිබුණේ. ඉතින් ඇතුළට දාන්න ඉඩ නැති හින්දා මගේ බයිසිකලේ චුට්ටක් තෙමිලා දැන් නම් මම ඇතුළට දානවා. කොහොම හරි මේ තියෙන්නේ මගේ බයිසිකලේ. මම මේ කියන්න හරි කැමතියි. ඒක මටම ගැලපෙනවා. හරිම ෂෝක් එකක්. ඉතින් කකුලට ලොකු අමාරුවක් දෙන්නේ නැතුව මං හිමීට බයිසිකලේ පැදගෙන හැමදාම යනවා. හැබැයි ඉතින් පරක්කු වෙන්නේ නැහැ. කොහොම හරි දුවලා ගිහින් හරි ට්‍රේන් එක අල්ලගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ මම ට්‍රේන් එකෙන් බහැලා ඉවර වෙලා පයින් යනවා මගේ ස්කූල් එකට. ඇත්තටම මට බයිසිකල් එකකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් මම පයින් යනවා. මොකද චුට්ට දුරයි තියෙන්නේ. ඒ වගේම මට ටයිම් තියෙන නිසා මම පයින්ම යනවා. ඉතින් මේ ඉන්නේ දැහැමී වල දන්නවනේ. ඉතින් එයත් එක්ක ඉන්ටර්වල් එකට කයිකුත් දාගෙන ඉතින් ඉන්ටර්වල් එක අපිට විනාඩි පැය කාලක් හම් වෙනවා. ඉතින් මේ විනාඩි පැය කාලේ තමයි අපි දෙන්න පොඩි chat එකක් දාගන්නේ. හේතුව තමයි මම දැන් අර ජොබ් එකට යන්නේ නැහැ. මම අර කලින් දාලා තිබ්බේ සෝජි එක. ඇත්තට මම දැන් ඒකට යන්නේ නැහැ. ඒ නිසා ඉතින් අපි දෙන්නට ගොඩාක් වෙලා එකට ඉන්න හම්බෙන්නේ නැහැ. QK එකේදී විතර අපි දෙන්නට කයියක් දාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් ස්කූල් ඉවර වෙලා කෑම එකකුත් කාලා අරගෙන තමයි ගියේ. හැබැයි මං ස්ටේෂන් එකේදී ඒක කෑවා. ඉතින් ආපහු වතාවක් ඉඳගෙන හිටියා මගේ ට්‍රේන් එක එනකම්. විනාඩි 20ක ට්‍රේන් එකකට පස්සේ මම ආවා මගේ බයිසිකල් එක අරගෙන ගෙදර යන්න. ඉතින් මගේ බයිසිකල් එක තිබ්බේ මැද හරියේ. හැබැයි මම තියලා යන තැන නෙමෙයි සමහර වෙලාවට මගේ බයිසිකල් එක තියෙන්නේ. මගේ බයිසිකලේ හරිම චූටි නිසා කට්ටිය උස්සලා දැන් වලින් තියෙනවා. ටයිචොක්. ඉතින් මගේ බයිසිකලෙත් හොයාගෙන මම දැන් යනවා ගෙදර බලන්න. ඉතින් බලන්න මේ පාරවල් ලයිනේ තියෙන මල් හරිම ලස්සනයි. මම මාර මාසෙ මේ වයිබ් එකට. ඉතින් මං ගෙදර ආවට මට අද කරන්න ස්පෙෂල් දෙයක් තියෙනවා. ඇත්තටම මේක කරන්නේ හවසට වුණාට මම අද ඉස්කෝලේ ඇවිල්ලා ආපු ගාම්ම කරේ මේක. ඉතින් මං මල් ටිකක් කඩාගෙන තමයි මේ යන්නේ.
ඉතින් ළමයි හොඳම වැඩේ කියන්නේ මට බයිසිකලේ නෙමෙයි ගෙදර යතුරු අමතක වෙලා ඉතින් මොනවා කරන්නද ඉන්න උනා. ඉතින් මෙන්න මේක තමයි මං හදිස්සියම කරන ස්පෙෂල්ම වැඩේ. ඇත්තට මම මේක හදිස්සියම කළේ මගේ සහෝදරයාට පොඩි ඔපරේෂන් එකක් තිබුණා. ඉතින් එයාගේ ඔපරේෂන් එක සාර්ථකව දැන් නිම වෙලා තියෙනවා මේ එදා ඔපරේෂන් එක කරන දවසේ. ඉතින් ඊට පස්සේ මම කරේ පැයක් දෙකක් චුට්ටක් නිදාගත්ත එක. මොකද මම මේ වීඩියෝ එක කරන්න කලින් දවසේ නිදාගත්තේ 3ට විතර. 3ට විතර නිදාගෙන ආයෙ මම 6:55ට විතර නැගිට්ටත් එක්ක. ඉතින් ඒ නිසා මට ගොඩක් නිදිමතේ හිටියේ. ඉතින් ගෙදර ආපු ගමන් කාලා වීලා නිදාගෙන වොෂ් එකකුත් දාගෙන මම යනවා දැන් පොඩ්ඩක් කොම්බිනිය පැත්තට. ඉතින් මට අත්‍යවශ්‍ය බඩුවක් ගන්න තමයි මම මේ යන්නේ. ඉතින් මගේ බයිසිකලේ තමයි මම යන්නේ අද 7 එකට තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ 7 එකට ගිහිල්ලා එන ගමන් පාර. ඉතින් කවුරුත්ම නැහැ මං විතරයි. මාරම සංසුන් මාරම නිදහසක් දැනෙනවා. ඉතින් ඒ ලස්සන මැද්දේ මම ආපහු ගෙදර බලා පිටත් වුණා. ඉතින් ගෙදර ඇවිල්ලා අක්කලත් එක්ක රෑට ජැපනීස් ෆුඩ් කන්න අපි ගියා ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකට. ඉතින් ඒ රෙස්ටොරන්ට් එකේ මම පළවෙනි වතාවට තමයි ජපානයට ආවට පස්සේ රොබෝ වේටර්වරු දැක්කේ. මං ඉතින් ඒක මට මැජික් වගේ ඉතින් මං ඒකට හරිම කැමතියි. හරි. ඉතින් එතනින් කෑම කාලා අපි ගියා නෙමේ මම ගියා වැඩට. ඉතින් මම වැඩ කරන තැන මේ වගේ ලස්සනට එළියේ මල් වවලා තියෙනවා. මාරම ලස්සනයි ඉතින් අනේ. ඉතින් මම වැඩට ආවා. Kesin adı benim